හරි ළමයි. අද අපි කතා කරන්නේ 2015 A level paper එකේ MCQ එකේ 11 වෙනි ප්‍රශ්නේ. එතකොට ඒකේ තියෙන්නේ නම්‍යතා ප්‍රශ්නයක්. පොල් ගානක් තමයි තියෙන්නේ ළමයි. පොල් සඳහා මිල එල්ලුම් නම්‍යතාවය ඍණ 1.0ක් වේයයි සලකන්නලු. එම තත්ත්වයේ යටතේ පොල් ගෙඩියක මිල රුපියල් 60ක් වන විට ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය පොල් ගෙඩි 500ක් වේ. ඉල්ලුම් කරනු ලබන පොල් ගෙඩි ප්‍රමාණය 600ක් වනුයේ පොල් ගෙඩියක මිල කොපමණ වන විටදීද? හරි. දැන් මේකේ උත්තර කීපයකුත් දීලා තියෙනවා රුපියල් 30යි 40යි 50යි 55යි 60යි කියලා. හරි. දැන් මේකේ අපි ඉස්සලාම දත්ත ටික ලියාගමු. මේකේ කියනවා පුතේ පොල් සඳහා මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ 1.0. ඒ කියන්නේ ඍණ 1යි. ඒකීය නම්‍යයි. එතකොට අපි මේකේ ලියනවා PD සමානයි ඍණ 1.0. ඒ කියන්නේ ඍණ 1යි. ඊට පස්සේ කියනවා එම තත්ත්වය යටතේ පොල් ගෙඩියක මිල රුපියල් 60ක් වෙනකොට දැන් මම එහෙනම් මෙහෙම වගුවක් දාගන්නම් PD කියලා. හරි. මිල 60ක් වෙනකොට ප්‍රමාණය පුතේ මේකේ කියනවා ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය 500ක් කියලා. ඊට පස්සේ කියනවා මොකද්ද මිල නෙමෙයි අහන්නේ ප්‍රමාණය. ප්‍රමාණය 600ක් වනුයේ පොල් ගෙඩියක මිල කොපමණ වෙන විටදීද? හරි. 600 අපි දාගමු. දැන් හැබැයි ළමයි අපි මිල දන්නේ නැහැ. මිල දන්නේ නැහැ. මෙතනදී අපිට මතක් වෙන්න ඕනේ මොකක්ද? නම්‍යතාවයකදී පැහැදම සහාය භාරය, අනම්‍යතාවයකදී පැහැදම සහාය භාරය, ඒකීය නම්‍යතාවයකදී පැහැදම සහාය. දැන් නම්‍යතාවයකදී පැහැදම සහාය භාරය හැසිරෙන්නේ මිල වැඩි වෙද්දී ඒගොල්ලෝ අඩු වෙනවා. මිල අඩු වෙද්දී වැඩි වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. අනම්‍යතාවයකදී අනම්‍ය ඉල්ලුමකදී මිල වැඩි වෙද්දී පැහැදම අය භාරයත් වැඩි වෙනවා. මිල අඩු වෙද්දී යාලත් අඩු වෙනවා. ඒකට එතන තියෙන අනුලෝම සම්බන්ධය. එතකොට ඔයාලා ඉගෙනගෙන ඇති ළමයි ඒකීය නම්‍ය ඉල්ලුමකදී ඔතන සම්බන්ධය ඒකීය නම්‍ය ඉල්ලුමකදී තියෙන සම්බන්ධය වෙන්නේ මිල වැඩි වුණත් මිල අඩු වුණත් පැහැදම ස්ථාවරයි. ඔන්න ඔය කියන සිද්ධාන්තයේ ඉඳලා නැත්නම් ඔය කියන න්‍යායයේ ඉඳලා අපිට පුළුවන් මොනවා කරන්නද මේ ප්‍රශ්නය විසඳන්න. එතකොට අපි මෙතනදී පාවිච්චි කරනවා පැහැදම සහාය භාරය. දැන් අපි දන්නවා අපි පැහැදම කියලා ගත්තොත් අපි පැහැදම හොයන්නේ ඒකකයක මිල වැඩි කරනවා ඒකක ප්‍රමාණයෙන්. අපි මිල වැඩි කරන්න ඕනේ ප්‍රමාණයෙන්. හරි. එතකොට අපි ගත්තොත් මෙතන මිල පුතේ 60යි. එතකොට ප්‍රමාණය 500යි. දැන් අපි ඕක සුළු කරාම අපිට එනවා කීයක්ද 30000ක් එනවා. එතකොට දැන් පැහැදම මේක ඒකීය නම්‍ය ඉල්ලුමක් කියලා අපි හොයාගත්තනේ ඍණ 1යිනේ. හරි. එහෙනම් පැහැදම වෙනස් වෙන්නේ නැහැ. පැහැදම 30000ම තමයි. හරි. දැන් මේ සූත්‍රය යටතේම අපි මෙන්න මේක හොයමු. දැන් පැහැදම 30000යි කියලා අපි හොයාගත්තා. හරි. දැන් මේකේ මිලනේ අපි දන්නේ නැත්තේ. මිල දන්නේ නැහැ. අපි යාට x කියලා දාගමුකෝ. හැබැයි අපි ප්‍රමාණය දන්නවා කීයද 600යි කියලා. දැන් අපිට පුළුවන් පුතේ මොනා කරන්නද? මේ 600න් පැත්තම බෙදන්න. ඔන්න එහෙනම් අපිට කවුරු ඉතුරු වෙනවද? x ඉතුරු වෙනවා. x ඉතුරු වෙනවා කියලා කියන්නේ අපිට එතකොට උත්තරයක් එනවා කීයයි කියලාද? රුපියල් 50යි කියලා. ඔන්න එහෙනම් බලන්න 11 වෙනි ප්‍රශ්නේ උත්තර තියෙනවා රුපියල් 30යි 40යි 50යි 55යි 60යි. එතකොට ඒක තුන්වෙනි උත්තරේ රුපියල් 50යි කියලා අපිට උත්තරයක් එනවා. අපි ඒක හොයාගත්තා. එතකොට මෙන්න මේ කියන තියරියට දාලා